ඔන්න මෙච්චර වෙලා කට්ටිය මේ මයික් එක සෙට් කරගෙන තිබ්බේ නැහැ. හරි? ඊට පස්සේ අපි මේ දැන් ඔක්කොම සෙට් කරලා තියෙන්නේ. දැන් තියෙන්නේ කයියක් ගහගෙන right toe. Let's go. බලමු පයින් යන්නේ. පයින් යන ගමනේ බලමු කවුද මට උදව් කරන්නේ කියලා මේ ජර්නි එක. Already helmet ready. Balloon. Balana inna vasita sinavangina vasanti dama yannu वीडियो करना है मैं यूट्यूब चैनल करना पड़ी तेरा राहुल अन्ना है क्यों ඔන්න බුද්ධික තුෂාර අයියා මට හෙල්ප් එකක් දෙන්න යන්නේ. පයින් ආවේ කොල්ලා හෙල්මට් එකක් අරන් ආවේ. ඔන්න බුද්ධික අයියා නැවතුවා. ඔන්න ඉන්න බුද්ධික අයියා මට ලිෆ්ට් එකක් දෙන්න යන්නේ. මේ කොහොමද කියලා මේ ඔව් අම්තර සර්විස් එකනේ. මම ඉතින් ඔහොම යන ගමන් යනවා මේ सपोर्ट देना कॉल लेती हैं और मांग बहुत किया और हेलमेट क्या करना है वो है कर गया हेलमेट क्या करना ये ओ अरे हमारा काटी लंगड़ गया मैं नवत्तन में මෙතන යන්න කියලා ටක් ගාලා යනවා ඒකට ඔන්න සපෝට් එකක් දුන්නා. හරි thank you. හරි ඔන්න තුෂාර අයියා සර්විස් එක ගාවට ගියේ ගොඩක් කට්ටිය මේ ලිෆ්ට් එකක් ඉල්ලුවාම මේ අත දැම්මහම ඒ කට්ටිය කියනවා මේ ළඟට යන්න කියලා කොට පොඩි කොල්ලෙක්ට හෙල්ප් එකක් දෙන්න කැමති නැහැ. හරි ඒකට ඔන්න තුෂාර අයියා හෙල්ප් එකක් දුන්නා. සම්පතයි මොකෝ වෙන්නේ? පල්ලට ගිල්ලෙන්නද? හරි මේ ඔන්න ඔකයි සිටුේෂන් එක. මේ වෙනද නම් මේ බ්ලොග් කරන්න පටන් ගන්න කලින් මම මේ විදිහට ගියා පොඩක් අර කැමරාවෙන් හින්දා කොල්ල පොඩ්ඩක් නවත්තන්න මේ ප්‍රතිමති කරනවා. මොකද මේ මොනවද වීඩියෝ කරන්න කියලා. මේ අවුලන්නේ බලමු දැන් කට්ටිය උරු වෙන්න ගත්තාම මොකක්ද නෝමල් වෙයි. බලමු ඊළඟට කවුද මට හෙල්ප් එකක් දෙන්නේ කියලා. බලමු දැන් මං ගෙදරට ලං වෙලා ඉන්නේ.
ගොඩක්ම කට්ටිය දැන් බල බල යනවා මොකද මේ කට්ටියට ෆැමිලිය නැති හින්දා බලමු කොල්ලොන්ට තමයි මම ගොඩක් අත දාන්නේ කෙල්ලොන්ට අත දාන්න යන්නේ මොකද කොහොමද නවත්තන්නේ කොල්ල එකක් දුවම කොල්ල මේ කොහොමද නවත්තන්නේ නැති හින්දා මේ බලමු ඔන්න ගාමනේ බැංකුවට ගිහිල්ලා ආවා පොඩි බඩු වගේක් කන්න කඩේකට ගියා දැන් ගෙදර යන ගමන් බලමු මේ ගෙදර යන ගමන් මම මේ ටවුමට එද්දි මේ ගමේ කොල්ලෙක් හම්බුණා ටවුමට එද්දි ගමේ කොල්ලෙක් හම්බුණා මේ පොරගෙන් ලිෆ්ට් එක හම්බුණා ටවුමටම හරිද ටවුමටම ලිෆ්ට් එක හම්බුණා දැන් එන ගමන් තමයි පොඩ්ඩක් මේ මගින් නැවති යන්නේ බලමු මේ ඔක ගැන කවුරුත් හිටියේ නෑ අපරාධ යන්න තිබ්බා. දැන් නෑ. ටිකට් කපල් එකක් වගේ එන්නේ බලමු එකටත් දාලා වැඩක් නෑනේ. පිටින් තෙක්මානේ වාහනේ යන්නත් නෑ. බලමු කොහොම වුණත් මොන දේ වුණත් කාට හරි උදව් කරන එක තමයි මචං මේ කරන්න ඕන දේ මොකද මේ හැමෝම මිනිස්සුනේ නිකන් බයික් එකේ මේ යන එකේ පොඩි කොල්ලෙක් ලිෆ්ට් එකක් දුන්නාට මොකක්වත් වෙන්නේ මොකද මේ වැරද්දක් කරන්න හෙල්මට් එක තරම් යන්නේ ඒ කටියට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ උන්න බලමු ටික දුරක් නම් පයින් එන්න වුණා වෙනදට වැඩිය මොකද මේ මම අද මේ වීඩියෝකුත් කරන ගමන් යන හින්දා නැත්තම් වෙනදා නම් මේ මම පටපට ගාලා මට සෙට් වෙනවා කට්ටිය මේ ගෙදරට යන්න අද මේ පොඩ්ඩක් අර මේ ફોකස් එක නැහැ මොකද මේ වීඩියෝ ගැන ફોකස් කරන්න ඕන කතා කරන ගැන පොඩ්ඩක් බලන්න ඕනේ ඒ හින්දා යාගේ පැසෙන්ජර් කෙනෙක් ඉන්නවා හින්දයාටත් දාලා වැඩක් නැහැ ලොරියක් එනවා ඒකටත් දාලා වැඩක් නැති වෙයි වාගේ මම සාමාන්‍ය ගොඩක්ම මේ ලිෆ්ට් එක ගන්න මේ අන්න කොල්ලා කිව්වා මේ මල්ලි මෙතෙන් යන්න කියලා අවුලන්නේ එහෙම තමයි මේ හැම මිනිහම එක වගේ නෙමෙයි කොල්ලා වුණා මෙතන මේ වීඩියෝ එකක් කරගෙන ඉන්නේ. කොල්ලා කොහටද යන්නේ? පින්පාරනේ. මාව ඉස්සපක් හන්දිද මයිද? බුදු හොරරුනේ. ඉස්සල මේ ඉස්සපක් හන්දිද මයිද? ඉස්සපක් හන්දිද මයිද නේ? මේ වීඩියෝ කරන අවුලක් නැහැ නේ YouTube එකට. අවුලක් නැහැ නේ. ඔන්න මේ මොකද මොකද? ඔන්න අනුප්‍රිය මල්ලි පින්පාරට යන්නේ. මට ලිෆ්ට් එකක් දෙන්න මේ කම්පියුටර් කොල්ලා. තවම ඉඳන් ආවද පයින්. කොල්ල 3 දෙනෙක් ඔන්න දැනට කොල්ල 3 දෙනෙක් සපෝට් එක දුන්නා. ඔන්න අනුප්‍රිය නේ. YouTube channel කරන්නේ මම මේ ට්‍රැක් ලන්දි කියලා. ඇට් මේ හැන්ඩල් එක තමයි @tracklanditrack.
හරි එහෙනම් subscribe කරලා සපෝට් එක දෙන්න. හරි thank you. හරි ඔන්න අනුප්‍රිය මල්ලි සපෝට් එකක් දුන්නා. මේ ඔන්න දැන් මේ මගේ හන්දියට ආවා. හන්දියෙන් මේක තමයි ගමට යන පාර. ගමට යන පාර නම් ඉතින් අනිවාර්යයෙන්ම මේ අවුලක් නැහැ. අඳුරන හින්දා කොල්ල සපෝට් එකක් දෙනවා. බලමු සමහරක් කට්ටියත් මේ යනවා. සමහරක් කට්ටිය බලමු වාහනයක් නම් නැහැ. සිතම් කරමින් මනසේ ඒස් ඉලෙක්ට්‍රිකල්ස් ඔන්න අනුප්‍රිය මල්ලි මේ සපෝට් එකක් දෙනකම් මොකද මේ පොර දන්නව කොහොමද මේ වැඩක් කරගන්න කොල්ල කන කට්ට කියලා මේ ඒකින්ද ටවුන්ට ගියා මේ ගේමක් ගන්න කොල්ල කන කට්ට දන්න මොකද පොර ෂොප් එකක් කරන හින්දා මේකින්ද අනිවාර්යයෙන්ම මේ කොල්ලෙක්ට සපෝට් එකක් දෙන්න මේ මැලි වෙන්නේ නැහැ ඒ වගේ කට්ටිය මේ මාත් දන්නවා ඉතින් දැන් මේ ඔය කැම්පස් එකේ ගියාම ඉතින් මාර කට්ටක් කන හින්දා කැම්පස් එකේ එහෙම කන කටු ගේමක් ගහ ගන්න කන්න කට්ට ඉතින් මේ හොඳට දන්නවා මේ ඒකෙන් හින්දා මේ අනිවාර්යයෙන්ම බලමු වීල් එකක් යනවා පොඩ්ඩක් වීල් වලට නම් මම අතන කැමති නැහැ මොකද හයර් යන හින්දා ගොඩක් කට්ටිය මේ බලමු බයික් එක සෙට් වුණොත් අනිවාර්යයෙන්ම දාලා බලනවා යකඩ ගන්නවා පරණ පොත් ගන්නවා බැටරි ගන්නවා ප්ලාස්ටික් ගන්නවා ඉරටු ගන්නවා තහඩු ගන්නවා පොල් කටු ගන්නවා අන්න කිලෝ 70කට පොල් කටු ගන්න සිතම් කරමින් මනසේ කවදා හෝ යරි නැතින තුලා රෝ පිලි රෝදී ඇසෙන ඔබේ හඬ මගේ සවනත යකි චි කවුරුත් නැහැ අම්මට සිටි කොහෙද ගියේ කොහෙද යන්නේ ගෙදරද යන්නේ වීඩියෝ පාරක් දානවා මේ මම YouTube channel එකක් කරනවා ඈ ඕ ඒ අපි වීඩියෝ කරන්න මම අවුලක් නැහැ නේ වීඩියෝ කරලා දානවා අවුලක් නැහැ නේ ඔය ගත්තා මේ ඔන්න ගමේ කොල්ලෙක් සෙට් වුණා ඔන්න මට ලිෆ්ට් මං කිව්වා අනිවාර්යයෙන්ම ඉතින් ගමේ කොහොමත් ඉතින් මේ මෙතනින් හන්දියෙන් පැත්තට පස්සේ අනිවාර්යෙන් අර දැම්ම කොල්ලෙන් නවත්තන එක නවත්තනවා මේ ඔන්න දැන් ලිෆ්ට් එක ආව මේ ලිෆ්ට් එක දෙන්න කැමති වුණා මේ කොහෙද ගියේ නෝංගියා තෙල් ගන්න නේ අර උණේලා කියන්නේ බෝඩ් එක කරා උඩ හැබැයි පොරට තිතාගෙන වරන වාහනේ ඉස්සර වාහනයක් කියලා නෑනේ බෝඩ් එක කරගම මාරගත්තා වුණේ එතනින් පාලිමල කඩේට නා බෝඩ් එක කරන හරි ගන්නද මේකේ මේ ඊට පස්සේ වීඩියෝ කරලා මම දානවා YouTube channel එකේ. මේ මගේ channel එකක් තියෙනවා. ඒ channel එකට දානවා. එතකොට මේ අර views ඔව් මෙතන දාලා කියන්නේ කොහොමද එනවනේ මෙතන. හරි. ඔන්න ඕකයි. තත්ත්වය ඔන්න දැන් මේ ගියා අපේ අයියා කඩේට ගිහින් එන්න කියලා දැන් ඉතින් යනකම් මං ඉන්නවා මොකද මේ මටත් දැන් ගේ ළඟටම වගේ යන්න පුළුවන් chance එක තියෙනවා ඒකින්ද මේ
ආයිතින් පයින් යන්න ඕනේ නෑනේ යනකම් ඉඳලා මෑත් එක්කම යනවා ඔන්න ඉතින් මේ ආතල් වැඩි පයින් යනලා තියෙන ආතල් වැඩි මොකද මේ ගොඩක් මිනිස්සු හම්බ වෙනවා එයාලත් එක්ක කතා කරන්න හම්බ වෙනවා එයාලගේ එක්ස්පීරියන්ස් බෙදා ගන්න හම්බ වෙනවා මේ ගොඩක් වටින දේ තමයි මේ ගොඩක් කොල්ලෝ සෙට් මේ මිනිස්සු අඳුර ගන්න ලැබෙන එක මේ ගොඩ දෙනෙක් මේ උදව් ගොඩක් කට්ටිය කියන්නේ මිනිස්සු ගැන අඳුර ගන්න පුළුවන්. ඒ කියන්නේ මොනවා කියන්නේ කොච්චර මේ අඳලා පැනලා දාලා ලස්සනට කොලිටියට හිටියත් මේ මිනිස්සුන්ගේ කියන්නේ මේ මිනිහෙක්ට උදව් කරන්න ඒ වගේ හදවතක් මේ තියෙනවා. ඒ වගේ මේ කල්පනා කරන අනික් මිනිහෙක් ගැන හිතන්න හිතන මේ මිනිස්සු ගැන මේක පොඩ්ඩක් මිස් වුණා නම් අරකේ තමයි ඔත්තු වෙන්නේ. ලොරි යන්නේ නේද? ඕවා ඒ කියන්නේ මයි හත්වනේ බස් එක ඇවිල්ලා මෙන්න මෙතන. ප්ලේෆෝම් එක? නෑ නෑ කොළොන් නුවර බස් එක මගදී. එයා කියන්නේ ආවගා වැදුනා. බයිසිකල් අන්න අර හැරේ ගියා. හරි මිනිස්සුත් වට වුණා. කිසි තැනක් නෑ නේද බස් එකත් අල්ලන්න නැහැ මිනිස්සු. හැපි තැනක් තියෙන උතන යාන්තම් වැදුනේ. ඊට පස්සේ යාන්තම් වැදුනා නැති මොකද මම ඇඹිලා තියෙනනේ ප්ලේට් එක. ඔයා බ්‍රේක් කල්ලුවා නම් ඉතරම මේ දැනෙත් වැඩි වෙන්නේ. කවදාකවත් වාහනේ පැත්තට බ්‍රේක් කල්ලන්න බෑ. යන ස්පීඩ් එකට යන්න දුන්නා නම් ඉවරයි නේ. ඒ කියන්නේ ඒ වුණාට අපි දැල්ලන්නේ බ්‍රේක් නේ. බ්‍රේක් දැල්ලන්නේ. කල්පනා යන්න ඕනේ නැත්තම් මේක. ඕ දැන් මාත් එහෙමයි දැන් අර මේ කොන්දා කල්පනා යන්න ඕනේ හයියෙන් යන්න නෑ මම දැන් කියද්දි. ෂේප් එකේ යන්න ඕනේ මොකක් හරි කරලා මේ පැනලා හරි බේරුණා කියලා. ඔව්. කොහොමද ප්‍රයිවට් බස් නම් එහෙම තමයි.
පුළුවන් ඔල්ලන්නේ. මම කොහොමත් ඔහොම තමයි මේ ඔව් අනිවාර්යෙන් කවුරු ඉතින් සපෝට් එකක් දෙනවා. හරි මං ගිහලා යන්නද? හරි ඔන්න මගට ආවා තව ටික දුරයි ගෙදෙට්ට යන්න බලමු ආයෙ කවුද සෙට් වෙන්නේ කියලා. මම කිව්වත් අර මේ මං හිතුවනේ මට්ට වැඩක් කර පොඩ්ඩක් මේ පයින් යන්න යන එක තමයි ඔයගොල්ලෝ ටික. ඒ වුණාට මේ ගොඩක් මිනිස්සු හොඳට ගන්න ලැබෙනවා. දැන් මට සෑහෙන්න මේ මම මේ මුලින්ම ව්ලොග් කරන්නම නෙමෙයි මේ පටන් ගත්තේ. මම කොහොමත් මේ කොහේ හරි යද්දි අනිවාර්යයෙන්ම හෙල්මට් එකක් කරාම මේ පාරට බහැලා පයින් තමයි යන්නේ. ඔයගේ කාගේ හරි ලිෆ්ට් එකක් අරගෙන කැම්පස් ගියත් එහෙම තමයි මේ යනකම්. ඉතින් මේ හිත හොඳ මිනිස්සු අනිවාර්යයෙන්ම මේ සපෝට් එකක් දෙනවා. සමහරක් කට්ටිය දැන් මේ මම ඔය පාන්දරට එහෙම කැම්පස් එකේ ඉඳන් ඇවිල්ලා මේ උතනට මේ අපේ තියෙන හන්දියක් මේ ඒ හන්දියෙන් මින්නේරින හරිද? ඔතන මින්නේරින මේ රැයට බස් නැහැ. හරිද? මං එන ටයිම් එකට මං ගෙදර එන ටයිම් එකට ඒ වෙලාවට බස් නැහැ. මේ සමහරක් කට්ටිය මේ කතා කරපුවාම මේ ගෙදෙට්ට කියන්නේ මේ එයා යන්නේ මගට ළඟට යන්නේ. ළඟට ගියාට මේ ගෙදෙට්ට ගෙනල්ලා දාලා යනවා. මේ ඒ තරම් හිත හොඳට මේ මිනිස්සු ඉන්නවා. ඇත්තටම මේ අපි කොච්චර මේ ඇත්තටම මේ හොඳ ගුණධර්ම තියෙන මිනිස්සු ඉන්නවා. මේ කතා කරපුවම කොහොමද හොඳ කින්ද මන්ද විස්තර අහලා මේ ගෙදරටම ගෙනල්ලා මට ඒ වගේ දෙතුන් දෙනෙක්ම මේ සෙට් වෙනවා. මොකද මම හුඟක් කලින් ඉඳන් මේ වැඩේ කරනවා. මොකද මේ මට ඕනේ අනිවාර්යයෙන්ම මේ කොහොමද මේ නිකන් මේක සෝෂල් එක්ස්පෙරිමන්ට් එකක් වගේ හරියට නිකන් කියන්නේ මේ කොච්චර මිනිස්සු කොහොම හිටියත් මේ බලමු නේලකයි යනවා. යා අම්මලාරි බොස හරි මට මෝ අඳුර ගන්න බැරනවා. මේ යනවා මචං මං ගෙදර යන්නේ. ටවුමට ගියා. ඔව් මේ වීඩියෝ කරලා දානවා මේ පොඩි YouTube channel එකක් කරනවා. ඕගොල්ලෝ නැහැ නේ බෝල්ලෝ. ඈ මෙන්න මේ මම ගියේ ගමේ කොල්ලෙක් සෙට් වුණා ආයෙත්. හරිද? මේ පොරණ මකට යන්නේ. අවුලක් නැහැ මේ සඳුරුණත් එක සඳුරුණ මේ ගියා මොල. ඕව. මොකද මේ ගෙදර ඉන්නේ නේ? මේ කොළඹ කොහෙද ඉන්නේ? ඔව් ඉල්ල. ආයන්නේ? ආයන්නේ? මේ වැඩක් කරන්නේ. ඉන්නේ. මම මේ කැම්පස් බා. කැම්පස් සෙට් වුණා. කියවංගෝ. ඔය කොයි කැම්පස්? ඔය මේ රත්මලානේ. ඔව් මම මේ ළඟදී තෝ ගෙවපැත්තේ මේ වැඩක් කරා. එතකොට මම දැක්ක තමයි යනවනේ මේ වයිෆ් එකේදී. ඔව් එන්න. මට අඳුර මං හිත නේලකයි කියලා වයි. තාම මාත්‍රානේ. හරි යයි. ඕ හරි බං හරි. පොර මේ මෙතන ඉස්සර හන්දියට යන්නේ. මේ හරි. ඔයාලට අඳුරන්නේ මොකද මේ අපි මේ පොඩි කාලේ ඉඳන් ඔය මේ එකට හිටපු සෙට් එකේ කොල්ලෙක් මේ දැන් නම් ඉතින් මේ ගමේ ඉන්නේ මායි දෙතුන් දෙනෙක් විතරයි. මේ ගොඩක් කට්ටිය එක එක ජොබ් වලට ගිහිල්ලා කොළඹ රට තැන් වල හැමෝම කට්ටිය විසිරලා ඉන්නේ. මේ ඒකෙන් හින්දා දැන් ඉතින් හම්බෙන්නේ නැහැ. මොකද දැන් මේ සෙට් එකම තැන් වල ගිහිල්ලා ගමේ කවුරුත් ඇත්තෙත් නැහැ. සමහරක් කට්ටිය කැම්පස් වල, සමහරක් කට්ටිය රට, සමහරක් කට්ටිය වෙන තැන් වල ජොබ් කරනවා, සමහරක් කට්ටිය මැරි කරලා හරිද එක සීන් තියෙනවා. ඉතින් මේ ගොඩක් කලාතුරකින් තමයි මේ හම්බෙන්නේ. දැන් මේ පල්ලෙහා මල ගෙදරක් තිබ්බවල දකින්න නැති එයාලගේ දැන් ඔය මේ ගමේ ඉන්නේ පොරයි මා විතරයි.
ඔහොම තමයි ඉතින් කොල්ලෝ සීන් එක. අද ඇත්තටම මේ සෑහෙන වෙලා ගියා. මම වෙනදා මේ පට ගාලා ගෙදර යනවා කියන්නේ ඕන දැන් ටවුමට ගියත් ටවුමට ගිහපු වැඩෙත් මේ පට ගාලා කරගෙන කොහොම හරි පට ගාලා ගෙදර එනවා. මේ අද පොඩ්ඩක් අර මේ වීඩියෝ කරන්න ඕනේ සීනෝයි අනම්මන හින්දා මේ ටිකක් වෙලා ගියා වැඩේට. මොකද මේ ගොඩක් කට්ටිය මේ නවත්තන්නත් මැලි වෙනවා. මොකද්ද කරන්නේ මේ වීඩියෝ ෆෝන් එකක් අල්ලගෙන අනම්මන එන සීන් එක මේ සමහර මේ ඒකින්ද පොඩ්ඩක් කට්ටිය නවත්තන්නත් බෑ. අත දැම්මම කොල්ලෝ අනිවාර්යෙන් කෙල්ලනවා කොහොමත් මේ මේ වීඩියෝ එක කරන්න කලින් මම අනිවාර්යෙන් මේ කෙල්ලන්ගෙන ලිෆ්ට් එකක් අරගෙන තියෙනවා. හැබැයි මේ වීඩියෝ කරනවට පොඩ්ඩක් කැමති නැති වෙන්න ඉඩ තියෙන හින්දා මම මේ අරන් ලිෆ්ට් එකක් ඉල්ලන්න ගියේ නෑ අද. ගොඩක් වෙලාවට මම බයික් වලට තමයි අද දාන්නේ. කාර් වලින් කොහොමත් නවත්තනවා අඩුයි ඉතින්. මේ පල්ලෙහාට යන කවුරුත් නෑ වගේ. පට්ටවුත් වැටෙනවා. පාරනම් බයික් එක යනවා වගේ. බලමු අද මං හිතේ තනියෙන් යනවා කියලා. මං හිතේ තනියෙන් යනවා කියලා. හරි අයියා හරි. වයිෆුත් එක්ක යන්නේ දැක්කේ නෑ. හෝ දැන් නම් පයින්ම තමයි යන්නේ. අද නම් මේ දවස සෙට් නෑ වගේ. වෙනදා මොකද අනිවාර්යෙන් ආයේ බහපු ගමන් එතනින් මේ කවුරු හරි ආයෙ සෙට් වෙනවා. අද පොඩ්ඩක් මේ අර ෆෝන් එකයි ඔය සෙට් එකේ හින්දා මොකද වීඩියෝ පාරක් යන හින්දා කියලාත් හිතෙනවා. බලමු මොකද ටික දවසක් යද්දි ඉවර වෙයි. දැන් අද පළවෙනි දවසනේ. බලමු මේ වැඩේ පළවෙනි දවස අද. එක හින්දා බලමු පොඩ්ඩක් අල්ලගෙන ඉඳලා. වැඩේ කියන්නේ මේ අද මේ කවුරු මෙහාට පල්ලෙහාට යන්නේ නෑනේ. එහෙනම් ගමට බැස්සාම ගමේ අම්මට සිරි කට්ටිය එහාට මෙහාට යනවා. අද නිකන් හැලහොල්මනක් නෑ. මොකද කියන්නේ තමයි අද නිකන් පාළුවට ගිහිල්ලා වගේ. පාර එක කෙනා දෙන්න හම්බුනේ අද. එන දනම් සෑහෙන පාර සෙනග හැර නන්ද මොක ටවුන් ගියා නේද? ඔව් මේ බස් එක කීයට දෙන්නේ? 11යි ගන්නනේ. බස් එක නම් හිටියෙත් නෑ හැම යනවා අන්තර ගන්නවද? ඔන්න සිකින් එක අඳුර ගන්න බැරිනවා. ගොඩක් කට්ටියට ඔය කේස් එක තියෙනවා. මම ග්ලාස් දෙකයි කැප් එකයි දාලා දැන් මේ ගොඩක් වෙලාවට කොණ්ඩෙත් දාලා රවුලත් දාලා ඉස්සර නිකන් පොඩි කාවෙන් හිටියේ. දැන් පොඩ්ඩක් කට්ටියට අඳුර ගන්න අමාරුයි. මේ දැක්කා ටිකක් වෙලා ගියාට පස්සේ කතා කරලා පස්සේ තමයි කට්ටිය අඳුර ගන්න පුළුවන්. මොකද කඩහඬ හුරු ඉන්න මේ නැත්තම් ගොඩක් කට්ටියට අඳුර ගන්න අමාරුයි. කවුද මේ කියලා අහලා පස්සේ විස්තරය කියපුවම තමයි කියන්නේ අම්මට සිරි මේ යකෝ උඹද කියලා අඳුර ගන්නත් බෑ කියලා. මේ මොකද තමයි ඉතින් කාලෙත් එක්ක මිනිස්සුන්ගේ සිතුම් පැතුම් හැඩරුව හැමදේම වෙනස් වෙනවා. මම පයින්ම තමයි යන්න ඉන්නේ පුතේ. ටවුන් ගියා. බයික් සෙට් වුණාට වැඩක් නැහැ. යන්න ඉඩ නැහැ.
හාල් මැස්ස අදනම් අම්මෝ අදන සෙට් උන්නේ මේ අනිවාර්යෙන් ටික බහලා කෙනෙක් එක්ක ඇවිල්ලා එතනින් බහලා ටික දුරක් යන්න හම්බෙන්නේ තව කරුයි සෙට් වෙනවා ඒ මට අද මාර මේ අල්ලගී කොහෙන් ටවුන් යනවා? අපෝ ආල් දැක්කා. කිලෝ එකම 400යි. මාළු මාළු. තාලයා. අපෝ ආල් දැක්කා. කිලෝ එකම 400යි. ගොඩක් අය පොඩ්ඩක් බලනවා මේ හොඳට. මොකද මේ මම වෙනදා මේව යන්නේ. ෆෝන් එකක් අරගෙන මයික් එකක් ගහලා කැප් එක දාලා ඒක නම් සාමාන්‍යයි මේ කියන මං යන විදිහ සාමාන්‍ය පොඩ්ඩක් අද මේ පොඩ්ඩක් මේ ෆෝන් එක සෙල්ෆි ස්ටික් එක කැමරාව ගහලා මොකද්ද මේ කරන්න කියන එක පොඩ්ඩක් මිනිස්සු බලනවා. ඔක දැන් ටික දවස් අද පළවෙනි දවසේ ඉඳන් පොඩ්ඩක් ඉතින් මේ කොහොමත් හැම දෙයකම පළවෙනි දවසේ ඉඳන් මේ පොඩ්ඩක් තියනවනේ අමුත්තක් මේ ටික දවසක් යද්දී ඒකත් හරියයි. කොහෙද ගියේ කඩේ ගියා? යනවා ටවුන් ගියා. සිත මාරුතේ වෙලමින් ඇස් දිහා බලන් ඔබ මට ආදරේ කියූ මතක සීනයක් වගේ මොතමිදුම දිදුලුණු පුන්සඳක් වගේ එළියයි මුහිතේ ඔබමයි ජීවිතය වගේ කොහොම හරි අද නම් කොල්ලෝ පයින්ම එන්න සිද්ධ වුණා. අවුලක් නැහැ. දැන් නම් ගේ ළඟටම ඇවිල්ලා තියෙන්නේ. කොහොම හරි අද නම් පයින්ම එන්ට වුණා. ඔන්න ඔහමයි අද ටවුන් ගිහිල්ලා මං ගෙදර ආවා. ගෙදර විස්තර නම් ඉතින් වීඩියෝ කරන්න ආවා. ගෙදර විස්තර නම් වීඩියෝ කරන්න ඕනේ. ඔන්න ඔහමයි අද ගෙදරට එන්න සිද්ධ වුණේ.